ඔයාලට කියලා දෙන්න යන්නේ අද කොහොමද ඔයාගේ US ඩොලර්ස් හරි TRC20 හරි තියෙන ඔයාගේ ප්‍රොෆිට් එක හරි කැපිටල් එක හරි කොහොමද Binance account එකට withdraw කරගන්නේ කියන එක. මුලින්ම කියන්න ඕන Binance එකට ඔයා withdraw කරනවා නම් පොඩි guidelines වගේක් තියෙනවා. ඔයා US ඩොලර්ස් වලින් deposit එක කරත් ඩොලර් 10ක් කියලා හිතමු. එහෙම කරොත් ඔයා ඒ ඩොලර් 10 හෝ 10ට වැඩියෙන් ඔයා අනිවාර්යයෙන්ම withdrawal එකක් දාලා තියෙන්නම ඕන වෙන method එකක් හරහා ඔයා withdrawal කරන්න යනවා නම්. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මෙතන තියෙන ඩොලර් 63.36ක් පේනවනේ. මෙන්න මේ 63.36 ඔයා deposit කරා. එතකොට deposit කරලා මෙන්න මේ ගානම හෝ ඊට වඩා ගාණක් ඔයා US ඩොලර්ස් වලින් එළියට ගන්න ඕන. එතකොට තමයි ඔයාට හැකියාව ලැබෙන්නේ Binance හරහා ඒ කියන්නේ TRC20 හරි Bitcoin හරි මොනවා හරි හරහා වෙන විදිහකට එළියට ගන්න. ඒ වගේම තමයි Binance වල TRC20 හරහා ඔයා මේක deposit කරලා තියෙනවා නම් ඔයාට US ඩොලර්ස් වලින් withdraw කරගන්න ඕන නම් ඒකටත් ඒ විදිහමයි ඔයා deposit කරන ගානට සමාන හෝ ඊට වඩා වැඩි ගානක් ඒ method එකෙන් deposit කරපු method එකෙන් ඔයා withdraw කරලා තියෙන්න ඕන වෙන withdrawal method එකකට යන්න. එතකොට දැන් මට මේ account එකේ පුළුවන් ඕන විදිහකට withdraw කරන්න. මොකද ඒ කියපු දේවල් මම සපෝට්ලා තියෙන නිසා. එතකොට දැන් මම ඔයාලට මේ පෙන්නන්න යන්නේ කොහොමද US ඩොලර්ස් තියෙන account එකෙන් TRC20 වලට transfer කරගෙන TRC20 වලට එකෙන් Binance එකට ගන්න කියන. එතකොට Binanceම වෙන්න ඕනේ නැහැ. TRC20 support කරන ඕනම Bybit ඕනම එකට මේ හරහා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට දැන් මුලින්ම කරන්න ඕන අපි දැන් මෙතන 63.736 US ඩොලර්ස් වල තියෙන. එතකොට මම මේක transfer කරන්න ඕන TRC20 වලට. ඒකට මුලින්ම අපි කරන්න ඕන යන්න ඕන cashier කියන තැනට. මෙන්න මේ cashier එකට ගියපුවාම මෙතන transfer කියලා තැනක් තියෙනවා. මෙන්න මේ transfer එකට අපි යන්න ඕන. transfer එකට ගියපුවාම මෙතන උඩ ඔයා US ඩොලර්ස් කියන එක select කරන්න ඕන. ඊට පස්සේ මෙතන 2 කියලා තියෙනවා. මෙන්න මේක TRC20ට TRC20 කියන එක select කරලා ඔයාට පුළුවන් මේක ඕනනම් all දුන්නාම මේ තියෙන සම්පූර්ණ ගාණ වෙනවා අපිට. එහෙම නැතුව අපිට ඕන ගාණක් මේකට දෙන්නත් පුළුවන්. මම දැන් ඩොලර් 60ක් වගේ කියලා ගහ ගන්නම්කෝ. මෙතන 59.91ක් තමයි පෙන්වන්නේ. ඒක සාමාන්‍යයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ transfer කියන එක දෙන්න. transfer කියන එක දුන්නාම දැන් අපි ආපහු මුලට යමු. මුලට ගියපුවාම අපේ total asset 63.736ක් තමයි USD පෙන්වන්නේ. නමුත් ඔයාලට පේනවා දැන් American flag එක කියන්නේ US dollars මේක ඩොලර් 3.736යි පෙන්වන්නේ. එනවාට 30ට TRC එකේ ඩොලර් 59.91ක් පෙන්වනවා. දැන් මෙතන අපි 60ක් දැම්මේ 7.9ක් අඩු වෙලා නැහැ. හැබැයි මේක 30ට TRC එකෙන් ආපහු US ඩොලර්ස් වලට transfer කරද්දී ආපහු ඩොලර් 60ක් විදිහට එනවා. දැන් කොහොමද අපි මේක withdraw කරගන්නේ? දැන් අපි තුමු Binance එක නම් ඔයා මුලින්ම යන්න ඕන ඔයාගේ Binance app එකට. Binance app එකට ගියාට පස්සේ ඔයාට පෙන්නනවා යටම iPhone වල නම් දකුණු පැත්තේ assist කියලා තැනක්. ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ phone එකේ කොහමත් assist කියලා තැනක් තියෙනවා. මෙන්න assist කියන තැනට ගිහිල්ලා එතන තියෙනවා add funds කියලා තැන. ඒ කියන්නේ උඩ මෙතන වායේ ගාන පෙන්නනවා උඩ. එතන පාද add funds කියලා කහ පාටින් පෙන්නනවා. මෙන්න මේක උඩ ටැප් කරපුවාම ඔයාට on chain deposit කියලා තියෙනවා. receive via Binance Pay, buy with BDT, deposit USD කියලා තියෙනවා. ඒකට උතන අපි පළවෙනිටම තියෙන on chain deposit කියලා ඔන්න ඕක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට පේනවා USDT කියලා තියෙනවා. 30ට US. එතකොට ඔයාට එහෙම coin එක පෙන්වන්න නැත්නම් ඔයාට පුළුවන් මෙතන search coin ගිහිල්ලා USDT කියලා ගහපුවා මෙන්න මේ වගේ නේ coin එක select කරන්නත් පුළුවන්. දැන් මෙතන USDT කියන එක මම tap කරනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා coins කීපයක් network එක. එතකොට අපි යන්න ඕන මෙතන මේ දෙවෙනියට පේනවා TRX Tron TRC20. ඔන්න ඕක තමයි අපි copy කරගන්න ඕන wallet address එක. එතකොට ඒක උඩ tap කරපුවාම අපිට මෙන්න මේ වගේ deposit USDT කියලා එනවා QR code එකයි network එකයි deposit address එක. එතකොට මෙන්න මේ deposit address කියන එක අපි copy කරගන්න ඕන. copy කරගෙන ඊට පස්සේ තමයි ඊටු ටික කරන්න තියෙන. එතකොට මේක අපිට ඕන note එකක හරි දාලා තියාගන්න පුළුවන්. දැන් ඊටු ටික බලමු කොහොමද කරන්න කියන එක. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතනින් දැන් TRC20 අපි transfer කරන්න යන්නේ. මෙතනින් TRC20 කියන එක select කරගන්න ඕන. TRC20 කියන එක select කරගෙන අපි යන්න ඕන cashier කියන තැනට. ආපහු cashier කියන තැනට ගියාට පස්සේ withdrawal කියලා තියෙනවා. මෙන්න මේ withdrawal කියන එක උඩ click කරපුවාම ඔයාට ඔයාගේ withdrawal එකේ identity එක confirm කරන්න එනවා. එතකොට එතන send
ඊමේල් කියලා එක දුන්නාම ඔයාගේ ඊමේල් එකට ඊට පස්සේ Deriv එකෙන් ඊමේල් එකක් යවනවා මෙන්න මේ withdrawal එක confirm කරන්න. එතකොට මෙන්න මේ වගේ ඊමේල් එකක් ඔයාට එනවා. මෙතනින් yes it's me කියන එකට හරි මෙන්න මේ link එක ඔයාට copy කරගෙන වෙනම paste කරන්න හරි පුළුවන්. අපි yes it's me කියන එකට දුන්නාම ඔන්න ඔය වගේ load වෙලා එනවා. එතකොට දැන් මෙතන ඔයා අර copy කරගත්ත ඔයාගේ wallet address එක TRC20 wallet address එක මෙතන දෙන්න ඕන. එතකොට මගේ wallet address එක මම මේ විදිහට දෙනවා. ඊට පස්සේ අපි කීයක්ද withdraw කරන්නේ. ඔයාට පුළුවන් දැන් මෙතන real account එක මෙතන TRC20 account එක වගේ මේකේ කීයක් ඔයාට කරන්න. අර කලින් අපි transfer කරා වගේ all දුන්නොත් ඔයාගේ තියෙන මුළු balance එකම withdraw එක විදිහට එනවා. දැන් ඔයාට පේනවා 59.91ක් තමයි අපි අර $60 TRC20 එකට දාද්දී. හරි නමුත් දැන් ඔයාට පේනවා අපිට $60ක් හරි විදිහට අපිට TRC20 chain එකෙන් අපේ Binance account එකට දැන් මේ දුන්න wallet address එක. ඉතින් Binance එකට $60ක් එනවා කියලා. ඊට පස්සේ මෙතනින් දැන් මම මේ 60 මම withdraw කරනවා. මෙතනින් අය කරන්න දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ withdraw කියන එක දෙන්න විතරයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාට win එකක් එනවා. Your withdrawal will be processed within 24 hours කියලා මේ පොඩි මුදලක් නම් අනිවාර්යයෙන්ම පැයකට අඩු කාලයකින් එනවා. ගොඩක් වෙලාවට පැය දෙකක් ඇතුළත යනවා. පැය 24ක් යනවා අඩුයි කොහොමත්. පැය 4-5ක් ගිහිල්ලත් නැත්නම් අනිවාර්යෙන් එතන වගේ payment gate එකේ issue එකක් නිසා තමයි delay වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ආපහු email එකක් එනවා. මෙන්න මේ වගේ we are processing your withdrawal කියලා dollar amount එක සහ ඔයාගේ account ID එක. ඊට පස්සේ ඉතින් මොනවත් නැහැ ටික වෙලාවකින් ඔයාට withdrawal එක එනවා සහ ඔයාට email එකකුත් එනවා. මෙන්න මේ විදිහට ඔයාගේ withdrawal එක successful කියලා. දැන් මේ ඇවිල්ලා වෙන withdrawal එකක් අරගම කියලා හිතන්නේ නැහැ. මොකද පේනවා වෙන withdrawal එකක් ගත්තා. හැබැයි CR දෙකම එකයි කියලා ඔයාලට දැක් ගන්න පුළුවන්. මේ වෙනම 3964.7.6ක withdrawal එකක් මේ වෙන්නේ. දැන් මොකද අරක තමයි withdrawal වෙලා නැති නිසා තමයි ඔයාලට පෙන්වන්න විදියක් නැති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දේවල් කරන්නේ. එතකොට ඔයාලට ඔයාලගේ Binance එකට ආවට පස්සේ මෙතන 0 වෙනවා. ඔන්න ඔය විදිහට තමයි Binance එකට TRC20 හරහා withdrawal එකක් ඔයාලා කරගන්නේ.